ඒතර අපි අහන්න කැමති පැලවත්තේ කාර්යාලයේ තනතුරක් දෙන්න ඕන කෙනෙක්ව කොහොමද විගණකාධිපති ධූරයට ගේන ආණ්ඩුව උත්සාහ කරේ? මේකේ පිටිපස්සේ තියෙන කතාව මොකද්ද? නේද? දැන් අපි දන්නවා සරත් මායාදුන්නේ මහත්මයා හිටියා විගණකාධිපතිවරයා හැටියට. ඔහු ඒ කාලේ හිටපු ආණ්ඩුවේ මේ හිතවතෙක් නෙමෙයි. ඊළඟට ගාමිණී මහත්මයා හිටියා විගණකාධිපතිවරයා හැටියට. ඒ නිසා ඒ අය ඒ ආණ්ඩුව වල හිතවත් නෙමෙයි. ඇයි වර්තමාන ආණ්ඩුව තමන්ගේ හිතවත්තුන්ව තනතුරු වලට පත් කරන්න උත්සාහ කරන්නේ? විශේෂයෙන්ම විගණකාධිපති වගේ තනතුරක් කියන්නේ අතිශය ප්‍රබල තනතුරක්. මොකද රටේ මූල්‍ය පරිපාලනයේ විගණනය වෙන ස්ථානය තමයි විගණකාධිපති තනතුර. ඒ නිසා අපිට සැකයක් තියෙනවා විශේෂයෙන්ම පහුගිය කාලේ දැන් බහාලුම් 323ක් මේ එකපාරට පිට කරලා දැම්මා. ඔබතුමන්ලා ඔක්කොම දන්නවා. ඒක ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් වෙනවා කිව්වා. ඒක ඉදිරිපත් කරේ නැහැ. ඊළඟට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙන්දේසි කරපු වාහන සම්බන්ධව කරපු තක්සේරුව පිළිබඳව සමාජය තුළ යම් මතවාදයක් තියෙනවා. මේවා විගණනයට ලක් විය යුතු දේවල්. ඒ වගේම විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබුවේ කොහොමද? මෙච්චර විදුලි බිල වැඩි කරලා තියෙද්දි. ඒ කියන්නේ පිරිවැය වැඩි කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම සූර්ය බලය පද්ධතියෙන් අයින් කරලා ඩීසල් මාෆියාවලට සහ ගල්ලඟුරු මාෆියාවට වැඩිපුර ස්ථානයක් ලබා දීම හරහා තමයි අනිවාර්යයෙන්ම මෙච්චර විදුලි බිල දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රටක් වෙටපත් වෙලත් මේක බිලියන 18ක් පාඩු ලබන්න විදියක් නැහැ. ඒ වගේම දැන් මේවා විගණනය වුණාම මොකද්ද උනේ කියන එක එළියට එවි. එතකොට ඒව නවත්තන්නද වර්තමාන ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් මේ වගේව වහලා ජනතාවට කොලේ වහලා වැඩ කරන්න ආණ්ඩුවට කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද මේ ඔක්කොම එළියට එනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ යාළුවන්ව මේ තනතුරට පත් කරන එක නෙමෙයි. දැන් ඒක හරියට දැන් තමන්ට උදව් කරපු ව්‍යාපාරිකයන්ව ආණ්ඩුවේ අධ්‍යක්ෂ මණ්ඩලවල මේ යාළුවෝ හැටියට පත් කරනවා වගේ වැඩක්. ඉතින් මට එහෙම නම් තොගයක් කියාගෙන යන්න පුළුවන්. මං හිතන්නේ ඒක මේ අවශ්‍යතාවයක් නැහැ. අනිත් එක තමයි අපි කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුව IMF පදේට නටන්නේ නැහැ කියපු ආණ්ඩුව අන්න දැන් ඡන්දේ වුණාන් පස්සේ තව 118කින් විදුලි බිල වැඩි කරන්න යනවා. එතකොට මෙච්චර ජනතාව තලලා පෙළලා මිරිකලා තියෙද්දි මේ රටේ ජනතාව මේ ඒකේ විරෝධය පළාත් පාර්ලිමේන්තු මැතිවරණදී පෙන්නවා මේ ලක්ෂ 23ක් ඡන්දේ නොදී ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව 143ට අඩු කරලා පෙන්නවා. ඒත් ජනතාව තලන එකේ මේ කිසිම මේ අඩුවීමක් ඒකේ පාඩමක් ඉගෙනගෙන හැසිරීමක් පේන්නේ නැහැ. විශේෂයෙන්ම කාර්යක්ෂමතාවයේ හීනවීම, සැලසුම් වේලාවට ක්‍රියාත්මක නොකිරීම, ඒ වගේම ඇතිවෙන්න නියමිත ප්‍රශ්නයන් පිළිබඳව පුරෝකථනය කරලා ඉවරලා ඒකට වහා ක්‍රියාත්මක වෙන්නේ කාරණා මේ ආණ්ඩුවේ නැහැ. ඒ නිසා තමයි ජනතාව මේක දුන්නේ. එතකොට නොහැකියාව වහගන්න ඒ වගේම සිදුවෙච්ච සමහර දේවල් පිළිබඳව විගණනයට ලක්වීම වහගන්නද ආණ්ඩුව මේ කටයුතු කරන්න කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඔව් උගලන්ට ප්‍රශ්න තියෙන ගොඩක් ඒකයි අවස්ථාව. කොළඹ තියෙන භූමිය කොළඹ පළාත් පාලන මැතිවරණයේ නගර සභාව පත් කර ගැනීමට මොකද වෙන්නේ? මම දන්නේ නැහැ ඒක ගැන. ඔබතුමා කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙක්. මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. මම බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වෙච්ච වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වගේම බස්නාහිර පළාතේම පළවෙනි ආපු මන්ත්‍රීවරයෙක්. ඒ මැතිවරණයේදීත් මට 150ක් ඡන්ද ලැබුණේ කොළඹ නගර සීමාවෙන්. 2015 මැතිවරණයේදීත් මට හම්බුනේ 150ක් කොළඹ නගර සීමාවෙන්. 2020 මැතිවරණයේදී මම කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනියා වෙනකොට මට ගණන් එක දෙන්න පුළුවන් ඕනනම්. හරිද? මම කොළඹ නගර සීමාවෙන් තමයි මේ 150ක් ගත්තේ. මේ පාර සුනාමිය ආපු මැතිවරණෙත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙන්න මං ගත්තු සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 150ක් ලැබුණේ කොළඹ නගර සීමාවෙන්. හැබැයි ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරයේදී මම පෞද්ගලිකව සමහර ඉල්ලපු මට උදව් කරපු අපේක්ෂකයන් උදව් කරපු විනා පක්ෂයේ විසින් කොළඹ නගර සීමාවේ මැතිවරණයට මාව දායක කරගත්තේ නැහැ. ඒ වගේම මේ නගර සභාව මේ හදන එකටත් මාව දායක කරගෙන නැහැ. ඒක ගිහිල්ලා ඔබතුමාලා මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාගෙන් අහන්න. එතුමා තමයි කරන්නේ මේක. මට වගකීම නෑ, මට වගකීම් පවරලත් නෑ, මට වගකීම් දුන්නෙත් නෑ. මේ මට දීලා තියෙන්නේ මගේ ආසනයේ වෙච්ච කොළොන්නාවයි දෙහිවැල ගල්කිස්ස මහනගර සභාවේ විතරයි වගකීම් පැවරුවේ. මම 150ක් කොළඹ නගරයෙන් ඡන්ද ගත්තට මාව සම්බන්ධ වෙලා නෑ. ඉතින් 117න් 29ක් හම්බුනේ ඒකනේ.
හරිද? ඉතින් මාව සම්බන්ධ කරගෙන නිසා මම දන්නේ නැහැ. නගර සභාව පිහිටුවේ එක ගැන මම දන්නේ නැහැ. ඒ වගේම නගරාධිපති අපේක්ෂක කවුද කියන එක ගැනත් මම දන්නේ නැහැ. දන්නේ නැති දෙයක් ගැන මට උත්තර දෙන්නත් බෑ. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ සමගියෙන් පත්තුනේ 4 දින. 4 දින අවක් කියන්න ඕනේ නැද්ද කොළඹ නගර සභාව? නෑ දැන් පක්ෂයේ වගකීම් පවරන්න බෑ නිකන් තනියම වගකීම් කරලා ගන්න බෑනේ. මම දන්නේ නැති දේ ගැන ඔබතුමා අහන්න මේ කොටිකාවත්ත ගැන කොළොන්නාව ගැන දෙයිවල ගල් කිසි ගැන මම උත්තර දෙන්නම්. නෑ ඔබතුමාට වගකීමක් නෑ කිව්වට മന്ത്രിවරයෙක්ට ජනතාව හිතනවානේ මේ ඔබතුමාට ඡන්ද දීපු කට්ටියනේ ඒතරදී. ඔව් දැන් මට ඡන්ද දීපු අය වගේම මට උදව් කරපු කොළඹ නගර සභාවට ඉල්ලපු අපේක්ෂකයන්ව ජයග්‍රහණය කරන්න පෞද්ගලික මට්ටමින් මම වැඩ කරා. උපරිම කැපවීම කරා. සමහර අය ජයග්‍රහණය කරලා තියෙනවා. හරිද? ඒ ටික මම කරා. නමුත් ඒ ආසන පහ තුල දැන් මැද කොළඹ නම් മന്ത്രിවරයෙක් ඉන්නවා. ඉතුරු ආසනවල മന്ത്രിවරයෙක් නැහැ. ඉතින් ඒකේ මට වගකීමක් පවර්ලා නැතුව මම කොහොමද ඔබතුමාට උත්තර දෙන්නේ? දන්නේ නැතුව. ඔබතුමාගේ හිතවත්තු පවායන ඡන්දේ ඉල්ලලා ඉන්නේ ඇත්තද? ඔව් ඒ එක එක්කෙනා කියන ගොසිප් කතන්දර වශයෙන් මට නිල පිළිතුරක් දෙන්න බෑනේ. මොකද මේක පක්ෂයේ නිල මාධ්‍ය හමුවක් මම ඇත්ත කිව්වේ. ඒතර නගරාධිපතිගේ නමක්වත් යෝජනා වෙලා නැද්ද? මම දන්නේ නැහැ. දැන් යෝජනා වෙලා ඇති ඔබතුමා දන්නේ. මම දන්නේ නැහැ. මාර වැඩක් නෙමෙයි මේ පක්ෂයේ ප්‍රබලයෙක් ඔබ. ඔව් මම පක්ෂයේ ඔව් මම මේ පක්ෂයේ නිර්මාණය කරපු මුල් 15 දෙනා අතර එක්කෙනෙක්. හරිද? ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මම බස් එකේ ඉස්සරහා සීට් එකේ තමයි වාඩිනේ. මම ෆුට්බෝඩ් එකේ එල්ලලා ආවේ නැහැ. හරිද? මේ ඒ වගේම මේ පක්ෂේ නියෝජ්‍ය ජාතික සංවිධායක මම. ඒ වගේම මේ පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සමාජිකයෙක් මම. හැබැයි මම දන්නේ නැහැ. දැන් ඒකෝට දැන් එහෙම පත් කරගන්න දැන් කවුරුවත්ම මේ පත් කරගන්න නැද්ද දැන් නගරාධිපති ධූරයට? ඒකත් දන්නේ නැහැ. ඒ සම්බන්ධව මට වකීමක් පැවරෙන්නේ නැති හින්දා මම දන්නේ නැහැ කියන්නේ. ඒක ඔබතුමා හිතන හැටියට දැන් නගරාධිපති අපේක්ෂකයා ලෙස හිතුවා. හිතන ඒවා මේ මාධ්‍ය හමුවල ඇවිල්ලා කියන්න බෑනේ. දන්න දේවල් නේ කියන්න ඕනේ. හිතන ඒවා කියන්න බෑ ඉල්ලා. මට පේන එකෙන් ගොඩාක් මේ සංවිධායකවරු අස්වෙමින් යනවා. ඔබතුමා අස්වෙන්න දෙයක්. පිස්සුද? මේ අපි හදාපු පක්ෂේ අපි දාලා යන්න පිස්සුද? දැන් මෙහෙමයි සංවිධායකවරු අස්වන එකයි මම කියප එකයි පටලවා ගන්න එපා. මම දන්න තරමට බොහෝ සංවිධායකවරුන්ට මේ මැතිවරණයෙන් පස්සේ ගොඩක් තැන්වල තියෙන ලයිස්තුම් පත් කරන එකේ ඒ පිළිබඳව ගැටලු ආවිල්ලා තමයි අස්සලා තියෙන්නේ. පක්ෂීය ක්‍රමවේදයක් මේ ඉදිරිපත් කරා. මොකද ඒ පක්ෂයේ විසින් ලිඛිතව සියලු ආසන සංවිධායකවරුන්ට දුන්නා මේ පළවෙනියටයි දෙවෙනියටයි ආපු කෙනාව ප්‍රතිශතයෙන් ගේන්න ඕන කියලා ඉවර වෙලා. හරිද? මේ ඊළඟට කාන්තාවන් පත් කිරීමෙත් එහෙම නිර්ණායක දුන්නා. බොහෝ තැන්වල නිර්ණායක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මහජනතාවගේ වැඩිම කැමැත්ත තියෙනවට අයට අවස්ථාව දෙන එක. ඉතින් සංවිධායකයෙක් විදිහට මමත් දන්නවා. හැබැයි ඒ ක්‍රමවේදය 100% ෆලෝ කරන්න ගියාම ආසන සංවිධායකවරයා හැටියට ප්‍රාදේශීය දේශපාලනයේදී විශාල ගැටලු මතුවෙනවා. දැන් මටත් එහෙම වෙලා තියෙනවා. හරිද? මේ දැන් මම කැමැති අය ක්‍රියාකාරී වෙලා හිටපු අය ගේන්න බැරි වෙලා තියෙන මේ ක්‍රමවේදය නිසා. හැබැයි යම් නිර්ණායකයක් තියෙන්න ඕන කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඉතින් ඕවා සාමාන්‍ය දේවල්. මොකද මැතිවරණයක් ඉවරුණායින් පස්සේ මේ වගේ ලයිස්තුපත් කිරීම ආවහම ජාතික ලයිස්තු වෙන්න පුළුවන්, අනිත් ඒවා වෙන්න පුළුවන්. මේ ඉතින් කොටසක් තරහ වෙනවා. මොකද හැමෝම හිතනවනේ Taman සුදුසුයි කියලා ඉවරලා. දැන් එකම දේ දැන් මේ ගොඩාක් අය මේ മന്ത്രി ධූරය ලබා ගන්න මේ මොහොතේ ඉදිරිපත් කරන සුදුසුකම් පිළිබඳව තියෙන මොලේ මැතිවරණ වෙලාව තිබ්බනම් මීට වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා තමයි මගේ පෞද්ගලික හැඟීම. නෑ එහෙම මම කියන්නේ නැත්තම් 1767ක් മന്ത്രിවරු තේරෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ ඉතින් හැමෝම හිතනවා Taman සුදුසු කියලා. ඉතින් හැමෝටම മന്ത്രി වෙන්න බෑ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පවා අස්වෙනවලු. දැන් එතකොට දැන් ඒක මම දන්නේ නැහැ. මම දැක්කා. ඉතින් මේ වෙබ්සයිට් වල හේතුව දාලා තිබ්බේ නැහැ නේ තුමා. හිතවත්කමට මචං මොකද්ද කවුද? නෑ මං එහෙම අහන්නේ නැහැ නේ. නෑ මේ වෙලාවේ රවුල පිච්චිලා තියෙන වෙලාවට සුරුට්ටුපත්තු කරන්නේ හොඳ නෑ. මට ඉතින් ඇවිල්ලා දැන් මේ අස්වල කට්ටිය අතර දැන් අද විදි තවත් සංඛ්‍යාව වැඩි වෙයිද? දැන් මේ දේශපාලනයේදී හරිද? ඉතින් ඔහොම දේවල් වෙනවා. හරිද? මේ අය අස් නොවුනා නම් හොඳයි කියන එක තමයි මගේ
පෞද්ගලික මතය. මොකද මේ අය අමාරු වෙලාවේ පහුගිය කාලේ අපිත් එක්ක හිටපු පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද උදවිය. හරිද? ඉතින් මේක බැලන්ස් වෙලා ගියා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. ඉතින් ඒ වගේම දේශපාලනයේදී ඉක්මන් නොවිය යුතුයි කියන එක තමයි. මොකද මට මතකයි වරක් ගාමිණී දිසානායක මැතිතුමා කිව්වා දේශපාලනය කියන්නේ ඉවසීමේ ක්‍රීඩාව කියලා ඉවරලා. මට මගේ හිතේ තදින් කාවැදිච්ච වාක්‍යයක් තමයි ඒක. ඉතින් ඒ නිසා මොකද දැන් මේ රටේ සිස්ටම් එක රටේ මිනිස්සු හිතන විදිහ හැමදේම වෙනස් වෙමින් පවතිනවා. ඉතින් දැන් අලුත් අය එනවා. ඉතින් ඒ නිසා මේ රිප්ලේස්මන්ට් තියෙවි. දැන් අපිත් දැන් මේ අලුත් අය මේ ප්‍රාදේශීය සභා නගර සභා වලට පත් කරේ. දැන් මම එහෙම බැලුවොත් දැන් මගේ කොළොන්නාව නගර සභාවට 4ක් ආවා. 4න් 3ක්ම කාන්තාවෝ. හරිද? එක්කෙනෙක් තමයි මට පිරිමියෙක්පත් කරන්න පුළුවන්. එතකොට සාපේක්ෂව ඔබ දන්නවා යථාර්ථය. වැඩිපුරම මේ දේශපාලන ක්‍රියාවලිය කියන්නේ මැතිවරණ කාලේ නෙමෙයි. හැමදාම විවිධ උද්ඝෝෂණ අරෝ මේවා සම්මේලන අරෝ මේ තියෙන. එතකොට වැඩිපුරම සෙනඟ ගේන්නේ පිරිමි අය, කැප වෙච්ච අය. නමුත් නීතිය අනුව මට මේ මැතිවරණ නීතිය නම් පිස්සු නීතියක්. හරිද? මේ මැතිවරණ ක්‍රමයෙන් නම් වෙනස් කරන්න ඕන. මේ මැතිවරණ නීතිය අනුව මට එක පිරිමි පුද්ගලයා ගේන්න පුළුවන්. හරිද? එතකොට ඔබ හිතන්න මම මුණ දෙන තත්ත්වය. එතකොට කාන්තාවක් තියදෙනෙක් මම මොකද්ද කරේ? හිටපු മന്ത്രിවරියට එකක් දුන්නා. අලුත් තරුණ දෙන්නෙකුට දුන්නා. මොකද දේශපාලනේ අලුත් වෙන්න ඕනේ එහෙමනේ. ඉතින් එහෙම ප්‍රායෝගික ගැටලු තියෙනවා ඉතින්. නෑ ඒක සාමාන්‍ය දෙයක්. ඒක පක්ෂින්ද නෙමෙයි. ඒ මැතිවරණ නීතියින්ද. හරිද? පක්ෂින්ද අපිට කැමති පුද්ගලයන්ව ගේන්න බෑ. ඒක වෙන කතාවක්. හැබැයි ඉතින් මම විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහ ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන පුද්ගලයන් තමයි මහජන නියෝජිතයන් විය යුත්තේ. නෑ එක තලාත්වල එක ප්‍රශ්න තිබිලා තිබ්බා. සමස්ත පොදු ප්‍රශ්නේ ඕක. මං කියන්නේ ඉතින් මේ යවුන් ඔක්කොම අපිත් එක්ක එකට වැඩ කරපු මිනිස්සු අපිත් එක්ක පක්ෂ වෙනුවෙන් දාඩිය මේ කඳුළු දරලා වෙහෙස වෙලා මාන්සි වෙච්ච මිනිස්සු. ඉතින් ඔවුන්ගේ හැඟීම් වලට මේ අපිට දොස් කියන්න බෑ. අපි ගරු කරන්න ඕන. මම කියන්නේ පොඩ්ඩක් ඉක්මන් නොවී හිටියනම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒක ඉතින් මම දන්නේ නැහැ. ඒ අයගෙන් අහන්න. නෑ ඉතින් ඔක සාමාන්‍ය සතියක් දෙකක් තුනක් යනකොට වේදනාව පොඩ්ඩක් අඩු වෙනකොට ඔය හරියයි. නෑ අපිත් එක්ක හිටපු මිනිස්සුනේ අපිට එහෙම අයින් කරන්න බෑ. පොඩ්ඩක් මේ මිනිස්සුගේ කේන්තියත් සාධාරණ එක පැත්තකින් ඉතින් ඒකින්ද අපි ඒව රැක ගන්න ඕන. දැන් මේ ඇතුළේම ප්‍රශ්නේ දැන් ඉජාපේ සම්බන්ධ වීම නිසා ප්‍රශ්නයක් එහෙම ඇතිලා නෑ. එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. අනිත් පක්ෂ සම්බන්ධ කරගෙන දැන් මෙහෙමයි දැන් ඒවා දැන් ඇත්තටම ඊයේ වෙනකන් තිබ්බේ മന്ത്രി දුරපත් කිරීමේ මේකක් නේ. දැන් මෙතනින් එහාට තමයි ඉතින් ඒ සාකච්ඡාවල අනුපාතයන් අර මේ එක ಜಾති ක්‍රයිටීරියා ඇයිනේ. ඉතින් එහෙම වෙයි. කොළොන්නාවේ පිටෝ ගන්න පුළුවන් බුදුබාරට එහෙම පිටෝ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. පක්ෂයේ කෘත්‍යාධිකා කළමනාකරණ කමිටුව තීරණය කරලා තියෙනවා පිහිටුවේ හැකි හැමතැනකම පිහිටවන්න ඕන කියලා. නමුත් මගේ පෞද්ගලික මතය මේ පිහිටවන්න හොඳ නැහැ කියලා ඉවරලා. හරිද? දෙන්න ඕන. මගේ පෞද්ගලික මතය. හරිද? එතකොට ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාව, වැඩ කිරීමේ හැකියාව, නිපුණතාවය මනාව රටට හෙළි වේවි. හරිද? දිනපතා කුණු අදින්න, දුම් ගහන්න, සැලසුමකට මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්ද කියන එක ඒගොල්ලන්ට මේ වේවි. එතකොට ඒගොල්ලන්ටත් අපිට දොස් කියන්නත් බෑ. ඒ මගේ පෞද්ගලික මතය. මගේ පෞද්ගලික මතය පැත්තකින් තියලා මම පක්ෂයේ මතයට, පක්ෂයේ තීරණයට එකඟ වෙනවා. නෑ මම ඉතින් උත්තරයක් දුන්න නෑ. ඉතින් ඒක ඉතින් නෑ ඒක ඔයා කැමති විදියට හිතා ගන්න එක. නෑ මගේ පෞද්ගලික මතය ක්‍රියාත්මක කරන්න බෑනේ. මට අයිතියක් නෑ ඒක. මොකද මම පක්ෂයකට යටත් වෙලා ඉන්නේ. එතකොට පක්ෂයේ තීරණ වලට මම එකඟ වෙන්න ඕන. එහෙම නැත්නම් පක්ෂය දාලා යන්න ඕන. ඒ කියන්නේ ඔබේ පෞද්ගලික මතය අනුර කුමාරට සහාය ලැබෙනවා. නෑ මම අනුර කුමාරට සහායක දෙන්න කොහමද? පිස්සුද? එයා මේ පුද්ගලයෙක් මම දැඩි දක්ෂිනාංශික මතධාරියෙක්. හරිද? මම කොහෙද වාමාංශික මතය එකහෙලා ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් මම ඒකයි ඔබට මීට පෙර ඔබට මතක ඇති ඔබ මගෙන් එක වෙලාවක දිගට ප්‍රශ්නකට මට කේන්තිත් ගියා ඔබත් එක. හරි මොකද මම කියන්නේ මගේ මතය මේ දක්ෂිනාංශික කඳවුර කොළපාට සමාජය හදන්න ඕන කියන එක. දකුණු කඳවුර එකතු කරන්න ඕන කියන තැන මත ඉන්නේ. මොකද දැන් UNP SJB එකතු වෙන්නවත් මේ අරයා මෙයා එකතු දක්ෂිනා ඔබ බලන්න මැතිවරණ ප්‍රතිඵල විග්‍රහණ කරලා අමාරුම වෙලාවෙත් මේ රටේ මිලියන 2කට වැඩි මිනිස්සු දක්ෂිනාංශික කඳවුරේ ඉන්නවා. එතකොට දක්ෂිනාංශික කඳවුර පටන් ගන්න එතනින් වාමාංශික කඳවුර පටන් ගත්තේ ලස්ස පහකින්. නේ ඉතින් මැකියාවෙල්ලි කියලා තියෙනවා
ලැබෙන පළමු අවස්ථාවේදීම බලය ලබා ගන්න ඕන කියලා ඉවරලා. හරිද? මහ ජනතාවගේ කැමැත්තෙන්. හරිද? එතකොට දේශපාලනය කරන්නේ විපක්ෂයේ ඉන්න නෙමෙයි කියන එක තේරුම් ගන්න. එතකොට එන ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම සඳහා තමයි මේ දේශපාලනය කරන්නේ. මම නම් එහෙමයි. හරිද? මේ නිකන් මේ පරදින්න දේශපාලනය කරලා සැලසුම් කරලා වැඩ නැහැ. දිනන්න try කරලා පරදින එක වෙනම කතාවක්. පරදිනවා කියන මානසිකත්වයෙන් ඉඳලා දේශපාලනය කරන්නේ කොහොමද? දැන් ආයේ මම දැන් මැතිවරණයක් ටික කාලයක් ගියා ඉතින් පළාත් සභාව වෙන්නේ. ඒ පළාත් සභාවවත් ඔබේ සහාය කොළඹට ලැබෙනවනේ. කොළඹ. නෑ එතකොට ඒක දිස්ත්‍රික් මැතිවරණයක්නේ. එතකොට ඔබේ සහාය තියෙනවා. මගේ සහාය දැනට පක්ෂයට තියෙනවා. ඔබ හිතුවද මම පක්ෂයට සහාය දෙන්නේ නැහැ කියලා ඉවරලා. පාගේ එහෙම යන්න බෑ. විසුද මේවා අපි හදපු පක්ෂ. හරිද? මේ පක්ෂේ අපිට අයිතියක් තියෙනවා. අපිට උරුමයක් තියෙනවා. හරිද? අපි මේ පක්ෂේ හදලා අමාරුම මැතිවරණ මෙහෙवला ඒ මැතිවරණ වලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර වලට අවිල්ලා හරිද? සුනාමි ආපු වෙලාවෙත් දිනලා මේක නිකන් අතාරිනවද එහෙම විසුද? නෑ ඒක සම්බන්ධව මේ අවුලක් තියෙනවා. ඒක ඇත්ත නේ ඉතින් ඒක ඔයාලට තේරෙනවද මම මේ නිකන් බොරු කියන්නේ නෑනේ ඇත්තනේ කියන්නේ. මම කියන දේ කෙලින් කියනවා මම වංගු ගහන්නේ නෑනේ. ඔයා දන්නවනේ ඒක. හරිද? ඉතින් අවුලක් තියෙනවා තමයි. මොකද මට කොළඹ නගරය සම්බන්ධව මටත් අයිතියක් තියෙනවා. හරිද? මොකද ඒ කොළඹ නගරයේ ජනතාව 4 වතාවක් මට ඡන්ද දීලා 1 වතාවක් පළාතේ පළවෙනිය කරලා පළාත් සභාවට 3 වතාවක් මාව පාර්ලිමේන්තුවේ යවලා තියෙනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.